සුබ දවසක් ඉතින් හැම දිනාටම හැමදෙනාම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම ඇක්ටිව්.lk YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා ඩිසයින් ෆීල්ඩ් එකට එන එහෙම නැත්නම් ඩිසයින් ෆීල්ඩ් එකේ ඉන්න ඔයාලා වෙනුවෙන්ම. ඉතින් යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද කස්ටම් ග්‍රේඩියන්ට්ස් අපි අපේ Photoshop එකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක ග්‍රැෆික් ඩිසයින් කරද්දී මටත් ඒ වගේම ඔයාලටත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක. මොකද අපිට ආර්ට්වර්ක් එකක් කරද්දී සාමාන්‍යයෙන් අපි කරන්නේ ග්‍රේඩියම් කස්ටමයිස් කරලා නිර්මාණය කරන එක. ඉතින් අපිට සෑහෙන වෙලාවක් යනවා. එක වෙලාවකට අපිට හොයාගන්නත් බෑ අපිට සෙට් වෙන ග්‍රේඩියන්ට් එක මොකක්ද කියලා. හැබැයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය ඔයගොල්ලෝගේ ඩිසයින් එකට ගැලපෙනම ග්‍රේඩියන්ට්ස් ඔයගොල්ලන්ට හොයාගන්න. ඉතින් වැඩි කතාවක් අවශ්‍ය නැහැ. අද අපි යමු වීඩියෝ එකට මේ ඔයගොල්ලෝගේ YouTube channel එක active@lk. මට මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ Photoshop සහ web browser එකක්. ඉතින් මම වෙනදා වගේ සුපුරුදුම විදිහට පාවිච්චි කරන්නේ Chrome browser එක නිසා මම Chrome browser එක open කරගන්නවා. Chrome browser එකට ආවට පස්සේ මොකුත් මට ගහන්න දෙයක් නැහැ. මම මෙතන ගහන්නේ Photoshop gradient download කියලා. ඉතින් මේ විදිහට ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවද පළවෙනි result එකේ resource boy කියන වෙබ්සයිට් එකක් අපිට පේනවා. ඒ වෙබ්සයිට් එකේ තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන ග්‍රේඩියන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් මම කරන්නේ මේ link එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට යනවා. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ගොඩක් ලස්සන ග්‍රේඩියන්ට්ස් කිහිපයක්ම මෙන්න මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ ග්‍රේඩියන්ට්ස් මෙන්න මේ විදිහට පෙන්වුවොත් එහෙම ග්‍රේඩියන්ට්ස් ගොඩාක් තියෙනවා. ඇත්තටම අපේ නිර්මාණ වලට පට්ටයකට භාවිතා කරන්න පුළුවන් ග්‍රේඩියන්ට්ස් තමයි මෙන්න මේවා. මොකද මමත් ගොඩක් පාවිච්චි කරනවා පර්සනල්. හරි. අපි ඉතින් බලමු කොහොමද මේ ග්‍රේඩියන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්නේ සහ කොහොමද මේක අපේ Photoshop එකට අපි ඇඩ් කරගන්නේ කියලා. හරි. ඉතින් මම කරන්නේ ඉස්සල්ලාම මම ගන්නවා මෙන්න මේ පර්පල් ග්‍රේඩියන්ට් කියලා තියෙන එක. ඉතින් මම මේ විදිහට ගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට ඊළඟ පේජ් එකට බූට් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන පහළ තියෙන free download කියන option එකෙන් මේක download කරගන්න. ඉතින් මම මේ විදිහට එකපාරක් ටික් කරනවා. ටික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් download වෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ අපේ download වෙච්ච folder එකට. අපි ගිහින් බලමු download වෙච්ච folder එකේ මෙන්න මේ download වෙච්ච zip file එක තියෙනවද කියලා. හරි මේ තියෙන්නේ මගේ download file එකට download වෙච්ච zip file එක. ඉතින් මම මේක සුපුරුදු පරිදි මේක extract කරගන්නවා. ඉතින් මම right click කරලා මේක extract file කියන එක දෙනවා. හරි දුන්නට පස්සේ අපිට මෙන්න මේ විදිහට resource එකක් extract වෙනවා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට GRD file එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මේක Photoshop එකෙන් create වෙන file එකක් ඉඳන් තමයි අපිට GRD කියන්නේ. ඒ කියන්නේ gradient file එකක් විදිහට. හරි ඊට පස්සේ අපි යන්න ඕනේ Adobe Photoshop එකට. ඉතින් මම දැන් කරන්නේ Adobe Photoshop open කරගන්නවා. හරි Adobe Photoshop open වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඕගොල්ලන්ට අමුතුවෙන් ආයෙ මුලින් ඉඳලා මට කියලා දෙන්න අවශ්‍ය නැහැ ඉන්ටර්ෆේස් එක පිළිබඳව. මම කලින් වීඩියෝස් දාලා තියෙනවා ඕගොල්ලන්ට Adobe Photoshop පාවිච්චි කරන කොහොමද, ඒ වගේම මේ වෙලා තියෙන ඉන්ටර්ෆේස් මොනවද, ඒ වෙලා තියෙන ඔප්ෂන් මොනවද කියලා. ඉතින් මම ඒ ගැන දැන් කියලා දෙන්න යන්නේ නැහැ. මම කරන්නේ මෙතනදී new document එකක් create කරගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ මම මේකට gradient එකක් add කරන්න මම යනවා blend in option වලට. ඉතින් දැනටමත් මගේ gradients pack එකක් මම download කරලා තියෙන හින්දා ඔයගොල්ලන්ට පෙන්නයි gradients ටික. ඉතින් මේ තියෙන්නේ මම download කරලා තියෙන gradients. ඉතින් මෙතනදී ඔක්කොම ටික වගේ තියෙනවා. මම මෙතනින් set එක අයින් කරලා ඔයගොල්ලන්ට එකක් පෙන්නන්නම්.
හරි මම කලින් මම ඩවුන්ලෝඩ් කරලා තිබ්බ සියලුම ප්‍රීසෙට් ටික මෙතනින් අයින් කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා කිසිම අලුතෙන් ඇඩ් කරපු ටිකක් නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම් කොහොමද මෙතනට අපි ඩවුන්ලෝඩ් කරපු ග්‍රේඩියන්ට් එක ඇඩ් කරගන්නේ කියලා. ඉතින් හරිම ලේසි. ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතන import කියන එකට යන්න. එතන එන ඔප්ෂන් එක මම මුලින් ඉඳලා ඔයගොල්ලන්ට පෙන්නන්න. එතනට එන්නේ අපි gradient එක ගන්න ඕනේ. gradient කියන තැනට අපි සාමාන්‍යයෙන් blending option වලට ආවට පස්සේ අපිට මෙතන තියෙනවා gradient overlay කියලා. ඉතින් මේක ටික් කරලා පස්සේ අපිට gradient එකක් මෙතනට add වෙනවා. ඒ වගේම මෙතනින් gradient palette එක අපිට පෙන්නනවා. ඉතින් මේ තියෙන gradient palette එක මේක එකපාරක් ටික් කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට gradient editor box එක open වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මෙතන import කියලා option එකක්. ඉතින් මේ option එකට ගියාට පස්සේ ඔයගොල්ලෝගේ gradients තියෙන තැන මෙතනට select කරලා දෙන්නයි තියෙන්නේ. ඉතින් අපේ තියෙන download file එකේ ඉතින් මම download file එකට යනවා. download file එකට ගියාට පස්සේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් resource file එක. ඉතින් මම මෙතන double tick කරලා මේක open කරගන්නවා. මේ තියෙන්නේ අපේ gradient file එක. ඉතින් මම මේක double tick කරලා load කරගන්නවා. එහෙම නැත්නම් මෙතන එකපාරලා tick කරලා මෙතන load කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට අපි scroll කරලා බැලුවොත් මෙතන තියෙනවා අපි purple gradient එක add කරා කියලා. ඉතින් මේක ඇතුළට අපි ගිහින් බැලුවොත් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට gradients ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන angle එක අපිට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකපාරක් දාලා මෙන්න මෙතන radial කියලා තියෙන එක liner එතකොට angle මේ විදිහට අපිට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට මේකේ position එක මේ විදිහට වෙනස් කරන්නත් පුළුවන්. මම හිතනවා ඒවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. හරි. අපි තව gradient එකක් download කරලා බලමු. මම මේක minimize කරනවා. හරි. අපි ගත්තේ purple gradient එක. දැන් මම ගන්නවා මෙතන green කියලා තියෙන gradient එක. ඇත්තට මම awesome gradient preset එක තමයි green color එක. ඇත්තටම ගොඩක් ලස්සන preset තියෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. මෙතනටත් මම ඇවිල්ලා මෙතන free download කියන එක දෙනවා. දුන්නට පස්සේ අපිට කලින් වගේම මෙතන green gradient එක download වෙනවා. ඊට පස්සේ මම කරන්නේ Photoshop වලට එනවා. Photoshop වලට ඇවිල්ලා මම ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහටම නැවතත් යනවා අපේ blending option වලට ගිහිල්ලා මෙතන තියෙනවා gradient කියන option එක. එතනට ඇවිල්ලා gradient palette එකෙන් මම gradient එක අරගෙන මෙතන import කරනවා. හරි. මෙතනදී පෙන්නන්නේ නැහැ මොකද අපි ෆයිල් එක extract කරගත්තේ නැහැ. ඉතින් මම ෆයිල් එක extract කරගන්නවා දැන්. හරි. දැන් බලමු පෙන්නනවද කියලා. හරි. දැන් පෙන්නනවා. මේ තියෙන green එක මම දැන් double tick කරා. ඇතුළට ගියා. මේක load කරා. අපි දැන් පල්ලෙහාට scroll කරලා බලමු මේක හරියට වැටලාද කියලා. හරි. green එක add වෙලා තියෙනවා. ඉතින් මෙතනදී තියෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට කැමති gradient එකක් add කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේක දාගත්තට පස්සේ ආයෙ ඔයගොල්ලෝ මේක අයින් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැති වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝගේ පුරුද්දක් විදිහට ඔයගොල්ලෝ ගන්න gradients ඔයගොල්ලෝ වෙනම ෆයිල් එකක් හදලා සේව් කරලා තියාගන්න. මොකද දවසක ඔයගොල්ලන්ට බැරි වෙලාවක් හරි මේක uninstall කරලා install කරන්න අවශ්‍ය වුණොත් ඔයගොල්ලන්ට නැවත මේක install කරන්න වෙනවා. ඒක නිසා gradient එක ඔයගොල්ලෝ පරිස්සම් කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් කැමති gradient එකක් හදලා සේව් කරලා මේ වගේ gradients ගොඩක් හදලා ඔයගොල්ලන්ට සේව් කරලා අර අපි දාගත්තු gradient ෆයිල් වගේම හදලා තියාගන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඩිසයිනර් ෆීල්ඩ් එකට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ තමන්ම හදලා තමන්ම gradient හදාගන්න එක. සාමාන්‍යයෙන් පළක් වෙලාවට මේක සෙට් වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පළල කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතක් කරන්න ඕනේ අපේ තියෙනවා Creative Crave කියලා page එකක්, Facebook page එකක්. ඒකේ graphic designerලා ගොඩක් දෙනෙක් වැඩ කරනවා. කට්ටිය අපි මමත් වැඩ කරනවා. ඉතින් අපි ටීම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍ය label design, එතකොට photo edit, එතකොට banner design, business card, leaflet මේ වගේ ඕනම නිර්මාණයක් අපිට කියලා හදාගන්න පුළුවන්. මම පල්ලෙහා description එකේ WhatsApp number එක දාලා තියන්නම්. ඉතින් page එකත් follow කරලා like එකකුත් දාලා එන්න කියලා ඔයගොල්ලොන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඉස්සරහදී අපි graphic design field එකට ඉන්න ඔයාලා වෙනුවෙන් පුංචි ක්ලාස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට Adobe Photoshop, Illustrator,
ප්‍රමිය ප්‍රෝ ඒ වගේම කොල්ල ඩ්‍රෝත් එක්හු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම තමයි MS Office Word Excel වගේ ඉගෙන ගන්න කට්ටියටත් ඒකෙන් ඒ හරහා අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතින් අලුත් වීඩියෝකින් හමු වෙනකම් මම සමු ගන්නවා. මම ඇක්ටර්ටෙල් කේ නිමේෂ් ගෑල් සිරිගුණා.